මම නිරාෂා. මගේ වයස 20යි. මගේ කතාව මම ඔයාලට කියන්න යන්නේ. මම ඉන්නේ කොළඹ. අපේ පවුලේ මමයි, අයියයි, අම්මයි, තාත්තයි ඉන්නේ. පවුල වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොකද අපේ තාත්තා බොහොම ජනප්‍රිය කෙනෙක්. එයා කරන්නේ බිස්නස්. ඒ වගේම ටිකක් පොලිටික්ස් වලටත් හෙල්ප් කරනවා. අම්මා ටිකක් විතර ප්‍රසිද්ධයි. සමහර විට මාවත් ඔයාලා දැකලා ඇති ටීවී එකේම. අපේ පවුලේ තත්ත්වය රැක ගන්න ඕනේ නිසා මම මගේ කතාව විතරක් කියන්නම්. මම ඉස්කෝලේ ගියේ කොළඹ බාලිකා පාසලකට. ඒක ගොඩක්ම ප්‍රසිද්ධ එකක්. මම පොඩි කාලේ ඉඳලම ගොඩක් සැපට හැදුනේ. ඕන හැම දෙයක්ම වගේ අපේ තාත්තයි අම්මයි මට දුන්නා. මම වයස 13 වගේ කාලේ වැඩි වියටපත් උනේ. එදා ඉඳලා අම්මයි තාත්තයි මට ඕන ඇඳුම්, සෙන්ට්, මේකප් සෙට් වගේ හැම දෙයක්ම ගන්න ඕන තරම් සල්ලි මට දුන්නා. මගේ කාමරේ තිබුණ අලුත්ම ටීවී එකක්, DVD ප්ලේයර් එකක් වගේම කම්පියුටර් එකකුත්. ඉතින් මට ඕනේ විදිහට බොහොම නිදහසේ කාලය ගත කළා. අපේ පවුලේ හැදියට සාමාන්‍යත් එක්ක ආශ්‍රය ඇත්තෙම නැති තරම්. ලොකු පාටි වලදී තින් අපේම විද්‍ය හමු වුණත් ගොඩක්ම සමීපයි නෑ. ඉස්කෝලේ ඉන්න ළමයි තමයි මට ටිකක් හරි සමීප. අපි ඉස්කෝලේ යන්නේ වාහනවල නිසා මගතොටදිවත් අලුත් අය හම්බ වෙන්න අඩුයි. ටියුෂන් ක්ලාස් වලදී විතරේ ටිකක් හරි වෙන ළමයිවත් හම්බ වෙන්නේ. ගොඩක් ක්ලාස් ඉන්ඩිවිජුවල් ඒවා නිසා ක්ලාස් වලත් වැඩි ප්‍රමාණයක් ගෙදරම තමයි තියෙන්නේ. ඉතින් මම නිදහසේ වුණත් ටිකක් කොටු වුණ ජීවිතයක් ගත කළේ. හැබැයි අපේ ගෙදරක කිසි කෙනෙක්ට අනිත් අය ගැන හොයන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් එක ගෙදර හිටියත් අපි හිතේ හරිම ස්වාධීනව. මට හිටියා දිනිති කියලා යාළුවෙක්. අපි දෙන්න ගොඩක් ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ස්ලා. අපි අතර රහසක් නැති තරම්. එයා අපි විසල්ලි දෙන පවුලක නොවුණත් එයාලලත් ගොඩක් හොඳ තැනක් තිබුණා. ඒ විස්තර කොහොම වුණත් අපි දෙන්න ඉස්කෝලේදී වගේර ගෙදරදිත් හොඳම යාළුවෝ. ඉතින් සෙනසුරාදා දවසට එයා අපේ ගෙදර එනවා. අපි මගේ කාමරේදී හින්දි ෆිල්ම්ස් බලන එක පුරුද්දක් විදිහට කළා. මොකද අපි හින්දි පිස්සියෝ. ඒ වගේම ඒ කාලෙට ෆේමස් වුණ හොලිවුඩ් ෆිල්ම්ස් එමත් බලනවා. අපේ ගෙදර දවල්ට ඉන්නේ වැඩ කරන අය විතරයි. එයාලා කවදාවත් අපි ඉන්න පැත්තකටවත් එන්නේ නැහැ. අපි කතා කළ තැරෙන්න. ඉතින් දවසක් දිනිති ආවා. එදත් එයා ෆිල්ම් එකක් ගෙනත් තිබුණා. මේක මාරු ෆිල්ම් එකක්. එහෙම කියලා එයා ෆිල්ම් එක ප්ලේ එකට දැම්මා. මමත් ඉතින් ෆිල්ම් එක බලන්න කියලා ලැහැස්ති වුණා. ඒක අලුත් ෆිල්ම් එකක්. මම කවදාවත්වත් එහෙම ෆිල්ම් එකක් දැකලවත් තිබුණේ නැහැ. මම හිතෙන් විතරක් මවාගෙන හිටිය පිරිමි ඇඳුමක් නැතුව හිටියා. ඇත්තටම ටීවී ස්ක්‍රීන් එකේ පේනකොට මම ගැහෙන්න ගත්තා. මේ මොකද්ද? මම ඇහුවේ හිතා ගන්න බැරිවයි. ඇත්තටම මගේ මුළු ඇඟම ගැහෙන්න ගත්තා. පපුව ඩිග් ඩිග් සද්ද මට මැහෙනවා. මුළු ඇඟම නිකන් උණ හැදුනා වගේ තෝන්තු වෙලා ගිහින් තිබුණේ. කොහොමද? බෙනද බලන ඒවා වගේද? මරුනේ. මරු තමයි. කොහෙන්ද හොයාගත්තේ? මම තවමත් වෙවුලුනවා. මේක මගේ බොයි ගෙනත් දුන්නේ. බොයි? මේව ගෙනත් දෙනවද එයා? බලනවකෝ. මේක ගෙදරක ඉඳලා බලන්න පුළුවන්ද? ඇයි? අපි මේ දැන් බලන්නේ. අනික හැම එකක්ම ප්‍රසිද්ධිය බලන්න ඕනේ නෑනේ. අනේ මන්ද මට නම් නිකන් කලන්තේ වගේ මේක බලලා. මම කවදාවත් මේ පෙන්නන දේවල් බලන්න තියා හිතලවත් නෑ. කොහොමද? මෙසි නියමයි නේද? නියමයි බං. නියමයි. මේව බලනකොට මෙහෙම ෆන්නා කරනොන්ට කොහොම ඇත්තද කියලා හිතපන්කෝ. ඒක නම් ඇත්ත. උඹ නම් මේව කරලා තියා හිතලවත් නැතිව ඇති. පිස්සුද බං? මම නම් මේව බලනව නෙවෙයි. බෝයි එක්ක මේව කරනවත් එක්ක. උඹ මේවත් කරනවද? මට කියන්න දෙයක් තිබුණේ නැහැ. අපි දිගටම ෆිල්ම් එක බැලුවා. මගේ හිත පුදුම විදිහට අවුල්ුනේ. අන්තිමට යාළුවා වෙනද වගේ ගියා. ඒත් මගේ දිහා බලපු එයා මට ඒ ෆිල්ම් එක දීලා ගියා. මම කීප දවසක්ම ඒ ෆිල්ම් එක හොරෙන් හැමදාම බැලුවා. මගේ හිතේ ආසාවන් පුදුම විදිහට ඇවිස්සුනේ. ඇත්තටම කියනෝනම් මුල් දවස් කීපෙදී තරමට හිත කැළුඹුණා. එදායින් පස්සේ මගේ හිත පුදුම විදිහට ෆිල්ම් වලට බර වුණා. මම යාළුවාගෙන් ගොඩාක් අමුතු ෆිල්ම්ස් ගැනත් බලන්න පටන් ගත්තා.
මගේ යාළුවා නම් මේ සැප ඇත්තටම ගන්නවා නේද කියලා හිතනකොට මට මම ගැනම දුකක් ඇති වුණේ. ඉතින් මමත් කොහොම හරි මේ අත්දැකීම ඇත්තටම විඳ ගන්න ඕනේ කියලා මට හිතුණා. ඒකට ඉතින් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හොයාගන්න එක තමයි හොඳම විසඳුම. මම නොහිතපු දිනයක ඒකට මග පෑදුනා. දවසක් ගෙදර පාටි එකක් තිබුණා. ගොඩක් අය ඒකට ආවා. මගේ අයියාගේ අම්මගේ තාත්තගේ යාළුවෝ හැමෝම වගේ ඒකට ඇවිත් හිටියා. ලොකු ගෙවල් වල පාටි වලදී කනවා බොනවා ඩාන්ස් කරනවා එක දෙයක් නෙවෙයි. ඉතින් අපි මියුසික් එකට ඩාන්ස් කර කර ඉන්නකොට අපේ අයියාගේ යාළුවෙක් මගේ අතින් ඇල්ලුවා. එයාගේ නම සමීර. ඇත්තටම එතකොට මගේ මුළු ඇඟම හිරිවැටිලා වගේ ගියා. මම හිත යටින් බොයි කෙනෙක් හොයා හිටිය නිසා වෙන්නේ නැති. කොහොම හරි එයා ගැන මට හිතක් ආවා. අන්තිමට පාටි එක ඉවර වෙනකොට මම මගේ ෆෝන් නම්බර් එක එයාට දුන්නා.